Welcome to pariganaka.com. අසංකයේ මම මේ pariganaka.com එකේ ඔයා ලියපු අලුත්ම ලිපිය කියවුවා edge computing ගැන. ඒත් මට පොඩි පැටලීමක් තියෙනවා. අපි දැනටමත් cloud පාවිච්චි කරනව නම් ඇයි මේ අලුත් දෙයක්? හොඳ ප්‍රශ්නයක් තරින්දු. අපි pariganaka.com එකෙන් නිතරම උත්සාහ කරන්නේ අලුත් තාක්ෂණයේ සරලව කියන්නනේ. බලන්න cloud data කියන්නේ හරියට රට මැද තියෙන ලොකු මධ්‍යම බැංකුවක් වගේ. හැම ගනුදෙනුවකටම එතනට යන්න ඕනොත් පොලිම වැඩි. කාලයක් යනව නේද? ඕ ඒක ඇත්ත. සමහර වෙලාවට cloud එකට data යවද්දි lag එකක් එනවා මම දැකලා තියෙනවා. අන්න ඒක තමයි ගැටලුව. latency කියන්නේ ඕකටයි. හිතන්න ඔයා VR game එකක් ගහනවා කියලා. ඔයාගේ ඔළුව හරවන පැත්ත cloud එකට ගිහින් processing වෙලා එන්න තප්පරයක් ගියත් ඔයාට ඔළුව කැරකිල්ල වගේ දෙනි. මොකද පෙනෙන දර්ශනීය පරක්කු නිසා. එතකොට edge computing කරන්නේ ඒ දත්ත සැකසීම එතනම කරන එකද? හරියටම හරි. edge computing වලදී දත්ත සැකසන්නේ දත්ත නිපදවන උපකරණයේ ඇතුළෙමයි. නැත්තම් ඒ ළඟම තියෙන කුඩා සර්වර් එකට. මේකෙන් වෙන්නේ real time ප්‍රතිචාර ලැබෙන එක. උදාහරණයක් විදිහක අනාගතයේ එන ස්වයංක්‍රීය වාහන, රොබෝ සැත්කම් වගේ දේවල්ට මේක නැතුවම බෑ. ඒ කියන්නේ හැමදේම cloud එකට යවන්නේ නැතුව අත්‍යවශ්‍ය දේවල් විතරක් එසෙනින් කරනවා. එතකොට cloud එක අයින් වෙයිද? නෑ තරින්දු. cloud එක දිගටම තියෙයි. edge එකකින් කරන්නේ ක්ෂණික තීරණ ගන්න එක. පස්සේ වෙලාවක ලොකු ඇනලිසිස් එකක් කරන්න ඕනි දත්ත විතරයි cloud එකට යවන්නේ. මේ දෙකේ එකතුව තමයි ස්මාර්ට් වර්ල්ඩ් එකක් හදන්නේ. නියමයි අයියේ. මම මේ විස්තර ටිකත් එක්ක ලිපිය ආයෙමත් කියවන්නම්. pariganaka.com එකේ මේ වගේ දේවල් සිංහලෙන්ම තියෙන එක ලොකු උදව්වක් අපිට. සතුටුයි තරින්දු. දිගටම අපේ සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයා වගේ අයට අලුත් තාක්ෂණය ගැන දැනුම දෙන එක තමයි අපේ අරමුණ. Thanks for visiting pariganaka.com.